එබන මේ දවස්වල මහනුවරනගරයේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. නැත්නම් තව දවස් කිහිපයක් තමයි ඉවර වෙන්න තියෙන්නේ. මේ දළදා ප්‍රදර්ශනය පටන් ගන්න කලින් ඉඳලම මේ කියන්නේ මම සමාජ මාධ්‍යවල අපේ chat group වල මම ගොඩක් යහළුත් එක්ක තර්ක කරා. මොකද මේ මහා ඔය එක ගොඩක් කට්ටිය කිව්වා මේක පෙන්නන එක හොඳයි. එතකොට මේ නුවරට සංචාරකයෝ ඒ වගේ දේවල් කිව්වා. හැබැයි මගේ අදහසක් තිබුණේ මේක ලොකු අපි බලාපොරොත්තු වෙන තරම් ප්‍රචාරයක් කියන්නේ නුවර ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයට ලොකු පිටුවහලක් වෙයි කියලා අදහසක් මගේ තිබුණේ නැහැ. කොහොම සංචාරක ව්‍යාපාරයට කොහොමත් මේ පිටුවහලක් වෙයි කියලා හිතුවේ නැහැ. ආර්ථිකයට කෙසේ වෙතත් මොකද ගොඩක් කට්ටිය හිතුවේ පෙරහැරත් එක තමයි කැම්පෙයා කරලා බැලුවේ. උනාට පෙරහැර වෙනයි ධාතු පෙන්නනවා කියන එක වෙනම සංකල්පයක්. දළදා ප්‍රදර්ශනය කියන එක අනිත් එක තමයි මේ සැරේ ගොඩක් තිබුණා. කියන්නේ ජනගහන ගොඩක් ඇවිල්ලා තිබුණා. කියන්නේ හිතුවට වැඩිය කියන්නේ කටුගස්තර පැත්තට වෙන්න අම්පිටිය පැත්තට යනකම් අනිත් පැත්තෙන් සෑහෙන එකක් මේ ඉන්නවා කියලා තමයි ආරංචි. මේ එතකොට ඒ වගේම තමයි දැන් මේකේ ප්‍රධානම කියන්නේ ගොඩක් තැන් ඔය විපක්ෂයේ ඉන්න කට්ටිය චෝදනා කරන ආණ්ඩුවේ අඩුපාඩු කියලා. මම දකින විදිහට මෙහෙම ආණ්ඩුවෙටත් අඩුපාඩු දෙනවා. මම හිතන්නේ සංවිධායක ආණ්ඩුව අලුත් වුණාට සංවිධායක මණ්ඩලේ ඉන්න පරණ කට්ටියනේ. ඒතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ. අනිත් එක ඉතින් ඒක කියන්නත් බෑ. මොකද මට සාමාන්‍ය මගේ ජීවිත කාලය තුළ මට දළදා ප්‍රදර්ශන දෙකක් ගැන අත්දැකීම් තියෙනවා මට. ඒවත් එක්ක බලද්දි මේ සැරේ ලොකු මේකක් තියෙනවා මේ ලැබෙන ආරංචිල හැටියට. ඒ කියන්නේ මේ සෙනග වැඩි එහෙම දැන් මොකද අපේ ජීවිත කාලේ කලින් තිබ්බ දළදා ප්‍රදර්ශන මෙච්චර සෙනගක් හිටියේ නෑ. ඒකට එක හේතුවක් තමයි ප්‍රදර්ශන දෙකම තිබුණේ යුද මේ පසුබිමක යුද වාතාවරණයක් එක්ක. එතකොට ඉතින් මේ මිනිස්සු පොඩ්ඩක් අර එන්න බය වෙනවනේ. දැන් යුද්ධය ඉවර වෙලා සෑහෙන කාලයක් ගිහිල්ලා ඒවත් එක්ක ඒක මිනිසුන්ට විශ්වාසයක් තියෙනවා. කියන්නේ ආරක්ෂාව ගැන. ඒක නිසා ඉතින් එන්න ප්‍රමාණය වැඩි. ඉතින් ඒකට ආණ්ඩුවට කරන්න දෙයක්වත් නැහැ. සංවිධායකයන්ට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් සංවිධායක මණ්ඩලයට මීඩියා පොඩ්ඩක් ඉතින් ප්ලෑන් කරන්න තිබුණා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැන් ගොඩක් අපිට මේකක් ආවා. කියන්නේ මහනගරේ මිනිසුන්ට ඉදා වැඩ කරගන්න ඉන්න බෑ. කියන්නේ බස් තියෙනවා. හැබැයි බස් හරියට නවත්තන්නේ නැහැ. දැන් නම් ඉතින් මම හිතන්නේ එන්න බැරි තරමටම සෙනඟ පිරීලා ඉන්නේ. මුල් කාලේ කියන බස් තියෙනවා. බස් තිබ්බට බස් නවත්තන්නේ නැහැ. කාන්තා පාසලේට ළමයි අරන් යන කට්ටියට බඩු ගොඩක් අරගෙන මිනිසුන්ට